යක් කළ දෙන්න මසින. එතකොට මූ මොකද කරන්නේ? සර් ඉතින් මගේ රස්සාව දන්නවනේ. ඔව් ඉතින් ඔබ කරන්නේ දිසාපතිගේ රස්සාවටත් වඩා ලොකු එකක්නේ. ආන්න හරි. ඒකේ වටිනාකම සර් දන්නවනේ. මං ඇහුවේ මූ මොනවද කරන්නේ කියලා. ඒක සර් මමම කියන්නම්. මං තමයි මගුල් ගෙවල් වල, දන්සල් වල, මැටි ඇමතුරුන්ගේ ගෙවල් වල, චණ්ඩිට, ඡන්දදායකයන්ට ඔක්කොටම කෑමු යන්නේ මං තමයි. ඔව්. සෝරි. කිසිම චාරයක් නැති ගොන් 70ක්. කවුද මුව ගෙන්නුවේ? මොකද කරන්නේ? ගිහිල්ලා බලමුද? ඉක්මනට එන්න. මදයි එකම දුව හොයාගත්තු නම්බුකාර පවුල. නම්බුව නෙමෙයි බම්බුව. මම තමයි තුරුම්බුව. ඔය එන්නේ. ඇයි? අපේ පවුලේ නම්බුවට මොකද වෙලා තියෙන්නේ? අකමේ අටවහ ගන්නවා. අපේ පවුල ගැන කතා කරන්නේ මෙයා කවුද? මේ ඉන්නේ මගේ මාමා. ඇයි? දුව දෙන්න කලින් බෑනගේ පවුල ගැන හොයලා බැලුවේ නැද්ද? මොකද්ද රාජා? ඔයාගේ පවුලේ මේ වගේ බාල ජොබ් කරන අය ඉන්නවා කියලා මට නිකන්වත් කිව්වේ නෑ. බාල මොකද්ද බාල? මදු තෙල් ගහනක බාල ජොබ් එකක්ද? ඒ අයගේ බාල ජොබ් බලාගෙන දුවගේ දුව මෙයාට ලව් කරේ. මේ අකමේ කටවහ ගන්නවා. කට. අද හොඳ දවසක්. දෙන්නානේ. මාමේ තමසේ මහරකොට අරන් තිබු කෝට් එක තමසේම ගන්නවා. ඔන්න ඕන එකක් කරගන්න. ගන්න තමසේ. ආලු ජරා කව අඩිය නැති සබද්දු. අල්ලන්න බා අත්යන්න බා. ගන්න. තමසේ දාන්න. කකුල බැලන ඔළුව හැදිලා ගන්න. ගන්න. කොටියේ ලස්සනයිද? ගන්න. මොනවා බලන්නේ? කලින් මම ගන්න. ඔගුලත් කියලා ගන්න. ඇසර ගන්න බලන්න. ඊට ගත්ත ඇඳුම් ටික යන්න. කාපි ඔක්කොම. මූණ වහලා ගන්න හරිද? මාත් එනවා. දැන්ද මතක් උනේ? ඔව්. ඕන කෙනෙකුට එන්න පුළුවන්. අනේ මාත් එනවා. ඔබ මේ මොන මගුල්ද යන්නනේ? බන්දු වෙච්ච වැඩේට මුන්ට හොඳ ගේමක් දෙන්න ඕනේ. උඹ ලැස්තිද? මං ඕන දෙයකට රෙඩි. මන්ත්‍රියට ගේමක් දෙන්න පුළුවන් නම් හිරේ ගියත් කමක් ටක් නෑ. ගාලා කෝල් එකක් ගනි. සෝමේ මම වීරේ මචං මේ අද උකුස මන්ත්‍රීතුමාලා ගෙදර ලොකු දානයක් තියෙනවා. හාල් කිලෝ 300ක විතර බත් කන්න පුළුවන් හොඳ 7-8 දෙනෙක් යවපන්. දැනටමත් පොර කනවා. හැකි ඉක්මනින් යවපන්. ආපු ගමන් කන්න විතරයි දෙන්නේ. එච්චරයි. හරිද? වරෙල්ලා අද මගුල්ගේ සුද්ද වෙනකන් කාපු. බෙදාගන්න. ගනි. ඉක්මනට බෙදන්නකෝ. ඉක්මනට බෙදන්න. ඉක්මනට බෙදාගන්නකෝ. පපඩන් එක නෑනේ. බෙදාගන්න. පපඩන් නෑ. ගනි. පොඩක් ඉඩ දෙන්න. ඉක්මනට බෙදාගෙන යන්නකෝ. වර හොදිය දනවා. කොහෙ එන්න ඉක්මනට එන්න. බෙදාගන්න. හොදියක් ඇති වෙන වර මේ කාපලා නැමියා. නැමිලා හිටපන් හොදි බෙදන්න නැමියා. අන්න කාපා. බලන්න. අත්‍යතක කාලේ ඔය කාපිය. බලන්න. කාපිය. මන්ත්‍රීතුමා මේ කෑම ඔක්කොම කාලා. කවුද යකෝ මේ අපරාධය කළේ? එයාට මම මේ කල්පනා කරේ බං ඉස්සරහට මොනවා කරන්නද කියලා බං. මම නම් මගේ පරණ පුරුදු කොත්තු රස්සාවට යන තීරණය කෙරුවා. මට වෙලාවකට හිතෙනවා බං මාමන්ඩිව හම්බ වෙලා ලක්ෂයක් විතර ඉල්ලගන්න කියලා. ඒක නම් හොඳ අදහස. ඒත් අපේ ගෑනු යයිද බං ඔය ඉල්ලගන්න? කොහොමද ගෑනු බය? අල්ල පොලේ ගහන දාන්නේ තෝගේ ගෑනියෝ. අතපය කනවා බෝන්චි බත් කරමු මං වගේ. ගෑනට ගහපන් ගහලා කියපන් ලක්ෂයක් ඉල්ලගන්න කියලා මාමන්ඩිව. අදහස නම් හොඳයි. මට නම් වැඩේ කරන්න පුළුවන්. ඒත් උඹට තමයි ටිකක් අමාරු වෙන්නේ. බලමුකෝ.
මම මේ ගමනක් යන්න ලෑස්ති වෙලා කල්පනා කර ඉන්නවා අම්මත් ගෙදර නැති හින්දා පුතේ. ඒක දැනගෙන තාත්තේ මං ආවේ. ඒ කිව්වේ උඹ මොනවා හරි මගෙන් උදව්වක් බලාපොරොත්තු ආවද? එහෙමත් නැත්නම් මොනවා හරි මට කියන්න ආවද? මේක තාත්තේ විස්තරේ. ඔව්. මගේ මාමා ආණ්ඩු පක්ෂයට පයින්නයි හිතාගෙන ඉන්නේ. ඔය ආණ්ඩු